හෙලෝ ගයිස් මේ දවස්වල ISO ස්පීඩ් ලොකු අකරදැබ්බයක් වෙලා තියෙනවා. ගොඩක් දුරට ආජන්ටිනා ෆෑන්ස්ලාත් එක්ක තමයි මෙයා මේ වලිය දාගන්නේ. අපි හැමෝම දන්නවා ISO ස්පීඩ් කියන්නේ රොනාල්ඩෝගේ පිස්සු හැදෙන ෆෑන් කෙනෙක්. රොනාල්ඩෝට පිස්සු වැටිලා ඉන්නේ තනිකරම පිස්සුවක් රොනාල්ඩෝ ISO ස්පීඩ්ගේ පැත්තෙන් බලනකොට. එෆර්ට් ආජන්ටිනා මැච් එකේ දවසේදී මෙයා ආජන්ටිනා ගෝල් ලබා ගද්දී සෑහෙන වලියක් දාගන්නවා ආජන්ටිනා කණ්ඩායමත් එක්ක. ඉඳලා ලොකු හේට් එකකට පත් වෙලා තියෙනවා ආජන්ටිනා කණ්ඩායමේ සහ ආජන්ටිනා ප්‍රේක්ෂකයන්ගේ. මෙයා ආයේ පොඩි මතභේදාත්මක සිද්ධි ටිකක් එළියට දානවා ආජන්ටිනා කණ්ඩායමේ. ඒ කියන්නේ ආජන්ටිනා ඇත්තම ප්‍රේක්ෂකයන්ගේ තියෙන ඒ කියන්නේ අර වර්ණවාදය ඒ වගේ දේවල් එයා ඔස්මතු කරලා පෙන්වනවා. ඒ කියන්නේ නොවිච්ච දේවලුත් මෙයා සිද්ධ කරන පාටක් තමයි දැන් පෙන්වුම් වෙන්නේ. ඊට පස්සේ බ්‍රසීල් නෝර්වේ මැච් එකේදීත් බ්‍රසීල් පැත්තට මෙයා චියර් කරනවා ඇත්තටම. ඊට පස්සේ වෙන්නේ නෝර්වේ කණ්ඩායම දිනුවට පස්සේ නෝර්වේ කණ්ඩායමට සහ නෝර්වේ කණ්ඩායමේ ප්‍රේක්ෂකයන් අතර ඇත්තටම ගැටුමක් වගේ කියන්නේ ඇති කරගන්නවා මෙයා. ඊට පස්සේ ආයේ පෘතුගාල් ස්පේන් මැච් එකේදීත් ඇවිල්ලා ඒකෙත් ලොකු අකරදැබ්බ වගේක් සිද්ධ කරගන්නවා. ඇත්තටම රොනාල්ඩෝගේ සුපිරිම ෆෑන් කිව්වොත් හරි මේ ISO ස්පීඩ්. රොනාල්ඩෝ වෙනුවෙන් ඕනෙම දෙයක් ඔයාට ඕනම වෙලාවක කරන්න පුළුවන්. ඒ හින්දා මෙයා ස්පේන් ෆෑන්ස්ලාත් එක්ක ලොකු ඒ කියන්නේ ෆයිට් එකක් ඒ කියන්නේ අත්පා වලින් පොඩි ලොකු ඒ කියන්නේ අතින් පයින් වලි දා ගන්නවා. ඒ කියන්නේ ෆේස් ටු ෆේස් කහ ගන්නව නෙවෙයි. ඒ කියන්නේ මෙයාලා සෑහෙන හේට් එකක් ක්‍රියේට් කරගන්නවා ISO ස්පීඩ්ගේ පැත්තට මේ ප්‍රේක්ෂකයන්ගෙන්. ඊට පස්සේ වැළුවොත් ආජන්ටිනා ඊජිප්ට් මැච් එකේදී ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසි අතින් ෆැනල්ටියක් මිස් වෙනවා. ඒ වෙලාවේ මෙයා පුදුම විදියට උද්‍යෝගමත්ව කෑ ගහලා ඇත්තටම ආජන්ටිනා ක්‍රීඩකයෝ සහ ප්‍රේක්ෂකයෝ පහත් කරනවා. ඊට පස්සේ ආජන්ටිනාව අවසානයේදී සුපිරි විදිහට තරගය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ අමුතුම විදිහේ එක්ස්ප්‍රෙෂන් ටිකක් දීලා මූණෙන් අමුතුම විදිහට මේවා ටිකක් දාලා අන්තිමේට එතනත් ෆෑන්ස්ලාත් එක්ක ටිකක් වලියක් දාගන්නවා. ලොකු වලියක්ම නෙවෙයි ඒ වුණාට වලියක් දාගෙන සෑහෙන්න මතභේදාත්මක සිද්ධි ටිකකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ තරගය අවසන් වුණාට පස්සේ මෙයා යනවා වාහනේ තමන්ගේ වාහනේ යන ගමන් ඉන්නකොට මෙයාගේ වාහනේ ඇතුලේ මෙයා දැන් වීදුරුව ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ එළියෙන් මිනිස්සු ඇවිල්ලා රොනාල්ඩෝගේ පින්තූර වලට පොඩ්ඩක් විකෘති කරලා පොඩි එතනත් පොඩි ෆයිට් එකක් වගේ යන්න බලනවා. එතනත් ISO ස්පීඩ් සෑහෙන කරදර ටිකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ රොනාල්ඩෝගේ මූණවල් විකෘති කරලා ඒ වගේ සිද්ධීත් එක්ක. අපි බලමු ඉස්සරහට ISO ස්පීඩ් මොකක් වෙයිද කියලා. ඇත්තට